දේශපීඨයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියන් ආදරණීය පුතේ මෙතෙක්කල් අපි මෙනෙහි කළේ ජේසු අපට උගන්වා වදාළ ආඥාව සම්බන්ධවයි. පරමණ්ඩලවල වැඩ සිටින ආඥාව, ස්වර්ගයේ වැඩ සිටින ආඥාව. මේ ආඥාව පිරික්සලා බලද්දී අපිට මුණ ගැසෙන පුංචි කොන්දේසියක්. අපි දන්නවා දෙවියන් වහන්සේ අසීමිතව අපිට ආදරය කරනවා. අපේ වැරදි වලට අසීමිතව උන්වහන්සේ සමාව දෙනවා, අමතක කරනවා. ඒ අසීමිතව අපිට ආදරය කරන දෙවි කෙනෙක් තමයි අපිට ඉන්නේ. ඒ වුණාට මේ ආඥා උච්චාරණය කරද්දී අපි කියනවා අපිට වැරදි කරන අයට අපි කමා කරන්නා මේ අපගේ වැරදි වලටද සමාව දෙන්නට කියලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මෙතන පුංචි පොන්දේසියක් තියෙනවා කියලා කියන්නේ මේ අදහස අනිත් පැත්තට අපි අවබෝධ කරගන්නට උත්සාහ කළොත් අපිට අනිත් අයගෙන් වෙන වැරදි වලට අපි ඒ අයට සමාව දෙන්නේ නැතිනම් ස්වර්ගයේ වැඩ සිටින පියාණන් වහන්සේ අපෙන් වෙන වැරදි වලටද සමාව දෙයිද කියන පුංචි ප්‍රශ්නාර්ථයක් කියන්නට පුළුවන්. ඉතින් මෙතනදී අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි දෙවියන් වහන්සේ අසීමිතව අපට ආදරය කරනවා නම් අපේ වැරදි වලට මුළුමනින්ම 100% සමාව දීලා ඒ දේවල් අමතක කරනවා නම් අපි යන්නයි සමග ඇති කරගන්න සම්බන්ධතාව තුළ අපිට වෙන වැරදි වලටත් අපි ඒ ආකාරයටම ක්‍රියා කරන්නට ඕන. කිව්වා වගේ ලේසි පාසු නෑ. මේ ආකාරයට අපගේ ජීවිතය සකස් කරගන්නට, ගොනු කරගන්නට මෙම චතාතික කාලය තුළ අපි අදිටන් කරගනිමු. ඔබ සියලු දෙනාට දේශුපීඨයි.